let's improve our spoken. Keen on. ආදරණීය දුවේ පුතේ keen on කියන්නේ සැබවින්ම auxiliary verb එකක්. auxiliary verb එකක් කියන්නේ උපක්‍රියාපදයක්. ක්‍රියාපදයකට වම් පැත්තට දාන පදයක්. තවදුරටත් පැහැදිලි කරනවා නම් am නිසා වගේ පදයක්. මේක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නට ඕනි. උනන්දුයි උනන්දුවක් දක්වනවා කියන අදහස ලබා ගැනීමට keen on තමයි use කරන්නේ. Saloni is keen on her studies. Saloni උනන්දුවක් දක්වනවා ඇගේ ඉගෙනීම් වැඩවලට. Kavindu is keen on his handsome. Kavindu උනන්දුවක් දක්වනවා ඔහුගේ කඩවසම්කමට. She is keen on her homeworks. ඇය උනන්දුවක් දක්වනවා ඇගේ අධ්‍යාපනික වූ ගෙදර වැඩවලට. අධ්‍යාපනික වූ ගෙදර වැඩවලට කියන්නේ homeworks කියලා. ගෙදර එදිනෙදා වැඩවලට කියන්නේ ආදරණීය දුවේ පුතේ house works කියලා. Clear your spoken. Bye.